අපි මොකෝ වෙන්නේ අද උදේ ඉඳන්ම චුරුචුරුවක් යනවා හරි කම්මැලි වගේ. මොනවා හරි තියනවද අලුත් දෙයක් අපිට ගන්න? අලුත් දෙයක් කියන්නේ මේ චුරුචුරුවත් එක්ක අර තඹුත් ඒකමට වැහැලා ගම් වතුර තඹුත් ඒකම යට වෙලා නේ මේ දවස්වල. එතකොට ජනාධිපතිතුමා නම් කියලා තිබ්බා මේ එහෙම මේ වහිනකොට වහිනවා කියන්න ගොඩක් වැස්සාම ගොඩක් වැස්සා කියන්න ගම් වතුර වුණාට පස්සේ ගම් වතුර කියන්න මේ එහෙම ඉතින් ජනාධිපතිලා ඉඳලා වැඩක් නැහැ මේ විද්‍යාවයි තාක්ෂණයයි දියුණු ලෝකේ කියලා. හැබැයි එහෙම කියපු ජනාධිපති ඇවිල්ලත් අවුරුද්දක් වෙනවා තමන්ගේ ගමටත් දැන් ගම් වතුර. ඒක තමයි චුරුචුරුවත් එක්ක මට මතක් වෙච්ච කෑල්ල. ඉතින් ඊට අමතරව මොනවද අපිට අද කතා කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ? අද මම හිතන්නේ විශේෂ සිදුවීමක් අපේ ජනාධිපතිතුමාගේ අතිවිශේෂ ගැසට් එකකින් ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමාගේ ගැසට් එක අසං කරන්නේ ත්‍රිපෝෂ සමාගම ආයෙත් වෙළඳ අමාත්‍යාංශයට දීලා. ත්‍රිපෝෂ සමාගම වෙළඳ අමාත්‍යාංශයට. මේක ඉතින් බැලුවා කියන්නේ අපේ මේ කියන්නේ ගර්භණී මව්වරුන්ට සහනයක් ලබා දෙන්න දීපු සෞඛ්‍ය අමාත්‍යාංශය තිබුණේ හදපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනාවට හදාගත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සඳහා හදලා අතිරික්තය විකිණීම සඳහාත් සංවර්ධනය කරපු මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබිච්ච ආදායම් උපයන වෙළඳපොලේ තරංගයක් තියෙන ඒ වගේම ලොකු සේවාවක් කරන හොඳම ආයතනය. ලොකු සේවාවක් කරනවා. හොඳම බ්‍රෑන්ඩ් එක මම කිව්වොත් වෙළඳපොලේ හොඳම බ්‍රෑන්ඩ් එක ත්‍රිපෝෂ කියන බ්‍රෑන්ඩ් එක. උත්සාහයක් නැතුව හැදිච්ච බ්‍රෑන්ඩ් එකක් නේ. උත්සාහයක් නැතුව කියන්න බෑ සුනිත් කාලාන්තරයක් තිස්සේ මේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් වෛද්‍යවරු ඒ වගේම අපේ මිඩ්වයිෆ්ලා මේ සේවාව ශේෂ්ත්‍රය ඇතුලේ ලොකු බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. ඒකට තියෙන විශ්වාසය. ඉතින් මේක මේ ජනාධිපතිතුමාගේ ගැසට් එකේ නම් මොකද ඔබ හිතන්නේ මේ කියන්නේ ත්‍රිපෝෂ විකුණන්න පටන් ගන්න හදනවද මේ ආණ්ඩුව නැත්නම් මේක වෙන මොකක් කර සිද්ධියක්ද? ත්‍රිපෝෂ විකුණනවා නම් හොඳම එකනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තියෙන එක. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ත්‍රිපෝෂ සමාගම යටතේ ත්‍රිපෝෂ විකුණන එක. ඒ කියන්නේ දැන් ඒක අතිරික්තයක් තියෙන හින්දා විකුණන බ්‍රෑන්ඩ් එකක් හැදුවා යහපෝෂ කියලා. ඒතර ඒකටත් ඉල්ලුමක් තිබ්බා. ඒතර ඒකට ඉල්ලුම තියෙන්නෙම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තියෙන නිසා. මිනිස්සු විශ්වාස කරන නිසා. ඉතින් මේක නිකන් මේ කියන්නේ නම් එහෙම නෙමෙයි මේ අමාත්‍යාංශ මාරු කරා. ඒ මාරු කරන එකට අදාළව තමයි මේ ආයතන එහෙට මෙහෙට කරේ කියලා. අමාත්‍යාංශය මොකුත් කඩලා වෙනස් කරේ නෑනේ නේද? එකම දේ අර හංසක විජේමුණිගේ ජනමාධ්‍ය කෑල්ල ගලවලා යාට තව ටිකක් සෞඛ්‍යයට වැඩිපුර අවධානයක් යොමු කරන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට තව මොනවා හරි එකතු කරනවා මිස තියෙන එකක් අයින් කරන්න මොකුත් උනේ නෑ. නෑ හේතුවක් නෑ. ඉතින් මං හිතන්නේ නම් මේ අද මේ වහින දවස පොඩ්ඩක් උණුසුම් කරන්න ගැසට් එක හේතුව මොකක් කියලාද හිතන්නේ? නෑ මේක ගැන මං දිගටම කතා කරා සුනෙත් ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ පළවෙනි ගැසට් එකේනු මේ ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න තීරණය කළා තිබ්බා. ඒ කාලේ ඡන්දේ කාලේ මහමැතිවරණ කාලේ අපි දැනගෙන හිටියා. ඒ කියන්නේ ඒ කියන්නේ සමස්ත ත්‍රිපෝෂ නිෂ්පාදනය නැත්නම් යහපෝෂ කොටස විතරක්ද? ත්‍රිපෝෂ සමාගම් කීපයක් ඈවර කිරීමේ යටතේ. ඒකට කලින් හිටිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිනේ. ඒ කතාවට මේක සම්බන්ධයි. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කාලේ ඉතින් රනිල්ගේ පාරමණ ඉස්සරහට යන්නේ නේ. ඒකේව සම්බන්ධයි. හැබැයි රනිල් එහෙම කරේ නෑ. රනිල් එහෙම කරන්න ගියේ නෑ. රනිල් එහෙම කරන්න ගියේ නෑ. මොකද රනිල්ගේ කාලේ දැන් මේ ත්‍රිපෝෂ සමාගම හදන යහපෝෂයකට තරඟකාරීව වෙළඳපොලේ හැසිරෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඔව් මම හිතන්නේ කට්ටිය දන්නවා ඒක නේ. ඔව් ඒ කියන්නේ බිස්කට් සමාගමක් මේක ගහන්නේ ඒ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තරඟයක් කමර්ෂල් ප්‍රොඩක්ට්ස් දෙකක් අතර තරඟයක් තියෙනවා. ඉතින් ඒ සමාගමට ඔය යහපෝෂයි ත්‍රිපෝෂයි කියන එක කරදරයක් ඉතින් වෙළඳ තරඟයක් නේ. ඒකට හොඳට එස්ටැබ්ලිෂ් වෙච්ච බ්‍රෑන්ඩ් එකක් නේ. ඒ සමාගම දිගට රනිල් ඉන්න කාලේ කිව්වා මේක අපිට දෙන්න. ත්‍රිපෝෂ සමාගම ඒගොල්ලන්ට දෙන්න. ඒත් රනිල්ගේ කාලේ ඒක උනේ නෑ. ඊට පස්සේ තමයි අනුර කුමාර දිසානායක ගැසට් එකක් ගහන්නේ මේක ඈවර කරලා. හැබැයි ඒකත් සිද්ධ වුණේ නෑ සමාජයේ විරෝධයත් එක්ක. හැබැයි ඔය අතර වෙන එකක් තමයි ඔය කියන බිස්කට් සමාගමේ ප්‍රධානීන් කීප දෙනෙක් අපේ වෙළඳ අමාත්‍යාංශයේ ප්‍රධානීන් වෙලා ඉන්නවා දැන්. සතුස ලක්සතුස වගේ ප්‍රධානීන් විදියට ඉන්නවා. මට සාධාරණ සැකයක් හිතෙනවා මේක වෙළඳ අමාත්‍යාංශයට යවුවාම මේකේ තරඟකාරී ප්‍රොඩක්ට් එකට අදාළ සමාගමක ප්‍රධානීන් ඉන්න මරු කටට යවන්නේ මේක වහලා දාන්නද ඉවර කරන්නද එහෙම නැත්නම් මේකේ තීරිඟු හොඳ නැහැ කියන්නද ඇෆලොටොක්සින් තියනවා කියලා වහන්නද කියන එක ඉතා තීරණාත්මක කතාවක්. මේක දිගින් දිගටම එන කතාවක්.
ඒ නිසා අපි ජනාධිපතිතුමා සමහරට දන්නේ නැතුව කරනවත් දන්නේ නැහැනේ. ඉතින් ත්‍රිපෝෂ සමාගම ඔබ කියන්නේ ජනාධිපතිතුමා දන්නේ නැතුව කරනවත් දන්නේ නැහැ කියලා. දැන් එහෙම කියන එක වාසිනේ. මොකද මේක බේර ගන්න නම් ජනාධිපතිතුමා දැනගෙන කරනවා කියලාට වඩා සුනෙත් අපිට ඕනේ මේක බේර ගන්නනේ. ඒ නිසා දන්නේ නැතුව කරා නම් මම මේ කියන්නේ දන්නේ නැතුව කරා නම් වෙනස් කරන්න. දැන් පෙන්නුවාට පස්සේ. ඔව් දැන් දැනගන්නකො. හරි. මේක අනතුරක්. ත්‍රිපෝෂ සමාගමට අනතුරක්. දන්නේ නැතුව කරා නම් වෙනස් කරන්න. හැබැයි මෙහෙමයි දැන් මේක ත්‍රිපෝෂ සමාගමට අනතුරක් නෙවෙයි. මේ රටේ සමස්ත ළමයින්ගේ සහ ගර්භණී මව්වරුන්ගේ පෝෂණය පවත්වාගෙන යන සමස්ත ක්‍රියාවලියට අනතුරක්. මේක සමාගමක්. නැත්නම් මේක එක ප්‍රොඩක්ට් එකක් ගැන කතාවක් නෙවෙයි. නෙවෙයි. ත්‍රිපෝෂ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ත්‍රිපෝෂ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංකේතයක්. ත්‍රිපෝෂ කියන්නේ සෞඛ්‍ය සේවාවේ පෝෂණය පිළිබඳව තියෙන සංකල්පයක්. ඒතර මේ සංකල්පය වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙනකොට සමහරට ඕක අපි දෙන්නම්කො ත්‍රිපෝෂ ටික නිකන් ආණ්ඩුවට කියලා වගේ වුණත් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න මෙහෙමනේ. පටන් අරගෙන ඒකාධිකාරය හැදුවාට පස්සේ කියන ගානකට ගන්න වෙනවා. නැත්නම් ගර්භණී මව්වරුන්ට සල්ලි දීලා ගන්න වෙනවා. ඉතින් අපි IMF ප්‍රෝග්‍රෑම් එක යටතේ බැලුවොත් එහෙම මේවා වහන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලි දෙකම මෙතන සිද්ධ වෙනවා. තමන්ගේ හිතයිසීන්ගේ සමාගමකට මේ වැඩේ හිමින් බර කරන ගමන් ත්‍රිපෝෂ වගේ දේවල් නිකන් දෙන වැඩේ නවත්තා ගැනීමේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් අපි ආයෙ කියන්නේ ජනාධිපතිතුමා එහෙම දන්නේ නැතුව නම් මේක කරේ. ත්‍රිපෝෂ සමාගමට අනතුරක්, අර කිව්වා වගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණයට අනතුරක්. මේක සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ තිබීම ඇතුලේ තමයි මේකට පිළිගැනීම තියෙන්නේ. මේ බ්‍රෑන්ඩ් එක හැදිලා තියෙන්නේ සෞඛ්‍ය සේවාව ඇතුලේ. ඒක වෙනස් කරේ අමාත්‍යාංශ බෙදලා කියලා නම් කියන්න එපා අපිට. අපි ඒ ලනුව ගිලින්න ලෑස්ති නැහැ. පිළිගන්න අමාරුයි. ඒකට අපිට අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා මොනවා හරි යටි අරමුණක් තියෙනවා කියලා. හරි. අපි එහෙමනම් පොඩි කාලයක් දෙමු නේ. සමාජයට ජනාධිපති දැනුවත් වෙලා දැනුවත් අපි මේ දැනුවත් කරනවා ඒකයි. කරන්නේ කරහ වෙන්න එපා. දෙමු. ඉතින් ඊට අමතරව මොනවද අපිට මං හිතන්නේ මේ දවස්වල අමාත්‍යාංශය ඇතුලේ තව ප්‍රවෘත්ති නම් සුරේත් ගොඩක් තියෙනවා. අපි ඇත්තටම කියන්නේ මේ 159ම එකවර ප්‍රවෘත්ති දෙන්න එපා. මොකද අපිට ඒවා පාවිච්චි කරන්න අමාරුයි. ඒ කියන්නේ අපිට ට්‍රැෆික් එකක් තියෙනවා. ඒවා මේ මිනිසුන්ට පැහැදිලි කරන්න. ඉතින් මේ අපිට සෞඛ්‍ය සේවාවම සම්බන්ධ හින්දා මම කැමති දැන් සෞඛ්‍ය සේවාව ඇතුළේම මාතෘකා ටිකක් ගන්න. ඕ නේ හරි සද්දයි කියලා ආරංචි සුවසිරිපාය ඇතුලේ. ඊයේ පෙරේද මං හිතන්නේ සෞඛ්‍ය ඇමතිවරයා දන්නෙත් නෑ කියලා කියන්නේ. දැන් ඒකත් මේ මං කියන්නේ දන්නේ නෑ කියලා කියන්නේ වෙනස් කරන්න chance එකක් දෙන්න බෑ. සෞඛ්‍ය ඇමතිවරයා දන්නෙත් නැල්ලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔය තියෙන ලොකු පුටු තියෙන්නේ. ඒ ලොකු පුටු නිකන් එහෙට මෙහෙට පෙරලලා මේ ඒ සද්ද වෙන්නේ නැති ඔය හෙන්නේ නැති. ඒ කියන්නේ මාරු කරලා අතිරේක ලේකම්ලා හෙට දාලා මෙහෙට දාලා සමහර අය මාස 3ක්වත් ඇවිල්ලා නැහැ මාරු කරලා දාලා. ඉතින් අපි හොයාගෙන ගියාම මේ දැන් අකාර්යක්ෂම නිලධාරීන් ඒකට හේතුව කිව්වත් දන්නේ නැහැ මේ අමාත්‍යාංශ මාරු කරපු හින්දා කියලා අමාත්‍යාංශ ඇතුළේ අතරේ නෑ ඒකට කියන්නේ මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා කියලා. එතකොට මේ අමාත්‍යාංශය ඇතුළේ අකාර්යක්ෂම නිලධාරීන් අවුරුදු ගාණක් තිස්සේ ඉන්නවා. මේ තරහ වෙන්නේ ඔය රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ජනරාල් අධ්‍යක්ෂ වගේ අය මේ කියන්නේ අකාර්යක්ෂම භාවයේ ප්‍රතිමූර්තීන්. හැබැයි ඒකක්වත් මාරු කරලා නැහැ. මේ ඔක්කොම ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් තමයි පටන් අරගෙන තියෙන්නේ. සමහරට අනිල් ජාසිංහයි අපේ නලින්ද ජයතිස්සයි අර කෑල්ල පොඩ්ඩක් පහු කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මුට්ටිය දාලා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වෘත්තීය සමිති තියෙනවා කිසි සද්දයක් නැහැ. හැබැයි මේ නිලධාරීන් හොඳට වැඩ කරගෙන ආපු ගොඩක් අය මාරු කරලා තියෙන හොඳට වැඩ කරමින් හිටපු ආයතන වලින්. ඉතින් ඒක ආයේ ඒගොල්ලෝ පුහුණු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ දැන් වැඩ කරන්නෙම නැති ගානට ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි මේකේ ප්‍රශ්නේ තමයි මේක ඇයි කරේ කියන එක. මොන හරි දෙයක් කරනකොට ඇත්තට මෙතන මොකක්ද හේතුවක් තියෙනවා. එතකොට ප්‍රතිපත්තියක් නැහැ. දැන් නිලධාරීන් මාරු කරන කාරණාව කියන එකට එක්ක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ, එක්ක හේතුවක් තියෙන්න ඕනේ, එක්ක අරමුණක් තියෙන්න ඕනේ. සෞඛ්‍ය ඇමති අඩු ගානේ දැනගෙන ඉන්න එපායි නේ. දැන් සෞඛ්‍ය ඇමතුමා කියලා තියෙනවාද එතුමා
දන්නේ නැහැ කියලා. සෞඛ්‍ය ඇමතිතුමා දන්නේ නැහැ වගේ එකක් තමයි තියෙන්නේ. කියන්නේ ඒ කියන්නේ අපි සෞඛ්‍ය ඇමතිතුමා තමයි හැබැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. ඒ කියන්නේ හරියට ගත්තොත් සමස්ත රාජ්‍යම නියෝජනය කරන තොරතුරු සපයන්න. ඒ වුණාට සුනිත් මේ අර අපි මෙච්චර කල් දැක්ක අමාත්‍යාංශයේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකන් සෙග්මන්ට් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ නලින්ද ජයතිස්සට අයිති වැඩ ටිකක් තියෙනවා. නලින්ද ජයතිස්සට අයිතිම නැති අර පැලවත් වෙලා ඉන්න එකෙන් ඇවිල්ලා පාලනය කරන ටිකකුත් තියෙනවා. හැබැයි ඔබ දෙතුන් පාරක් ජනාධිපතිතුමත් දන්නේ නැහැ ඇමතිතුමත් දන්නේ නැහැ කියලා කතාව කියද්දි මම ඒක දෙතුන් පාරක් හයිලයිට් කරෙත් ඔන්න ඔය හේතුව හින්දා. ඔබ අදහස් කරපු දෙයට වඩා වෙන අදහසක් සමාජයට යන්නත් පුළුවන්. ඔබ රටේම තියෙනවනේ ඒක. දැන් අපි මේක විවෘතව කතා කරේ නැත්නම් ඉතින් අපි බය වෙන්න ඕනේ නැහැ නේ. අපේ සහෝදරවරුනේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි පැහැදිලිවම දකිනවා නලින්ද ජයතිස්ස අත ගහන්නේ නැති අත ගහන්න බැරි අංශ කීපයක් තියෙනවා. දැන් වෘත්තීය සමිතිය මට අදාළයි. ඒ වෘත්තීය සමිතිය සාකච්ඡා නලින්ද ජයතිස්ස මොන වෘත්තීය සමිතියත් එක්කද සාකච්ඡා කරන්න කියන එක නලින්ද ජයතිස්ස නෙමෙයි තීරණය කරන්නේ. වෘත්තීය සමිති බාර අපි දන්නේ නැති හાર્ඩ්කෝ එකේ ඇමති කෙනෙක් ඉන්නවා. එයා සමහරට ඇමති පුටුවෙත් ඉඳගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. මේ කිසිම තනතුරක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. තනතුරකට යන්න සුදුසුකමක් තියෙනවා කියලා අපි දන්නෙත් නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ හાર્ඩ්කෝ එකේ එදා ඉඳලා තියෙනවා. එතකොට එයා තමයි ඒක තීරණය කරන්නේ. එතකොට එයාට තියෙනවා හදාගත්ත වෘත්තීය සමිති ටික. එතකොට ඒ අය කියන විදිහට නිලධාරීන් වැඩ කරේ නැත්තම් දැන් නිලධාරීන් පුරුදු වෙලා නැහැ නේ සුනිත්. කවුරු හරි වෘත්තීය සමිතිකාරයෙක් හරි අඳුරන්නේ නැති දේශපාලන පක්ෂයක හાર્ඩ්කෝ එකක මිනිස්සෙක් ඇවිල්ලා කියන දේ ඒගොල්ලෝ දැකලත් නැහැ නේ ඒගොල්ලෝ. දැන් අපි නම් කිව්වොත් අපි වඩු ගන්න දැකලා තියෙනවනේ. එහෙම දැකලත් නැහැ වෘත්තීය සමිති කරා කෝඩ දැකලත් නැහැ. එතකොට අර නිලධාරීන්ට එහෙම බැරි වෙන තැන් තියෙනවනේ අඩු ගන්න ටික පුරුදු වෙනකම් පොඩි ඝට්ටනයක් ඇති වෙනවා. අදුශ්‍යමාන ඒ කියන්නේ දැන් ඇමතිට දෙන රෙස්පෙක්ට් එක මේ කොහේ හරි පක්ෂයක කාඩර් එකක ඉන්න කෙනෙකුට දෙන්න බෑනේ. දැන් එක්තර සරලව ගත්තොත් එහෙම අර කලින් අපි ප්‍රතික්ෂේප කරපු මහින්ද රාජපක්ෂ වෙනුවට නාමල් රාජපක්ෂ හරි යෝෂිත හරි පුටේ වාඩි වෙලා මෙහෙයපු ක්‍රමය ඊට වඩා වෙනස් ක්‍රමයකට තාමත් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ ක්‍රමය තව සාධාරණයිනේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යෝෂිත කියන්නේ ජනාධිපතිගේ පුතා. බලපෑමක් රුජුව කරන්න පුළුවන් ගෙදර රැයට කෑම කන ගමන් හරි. දැන් මේක නලින්ද ජයතිස්ස ඇමති. නලින්ද ජයතිස්සට රිලේෂන්ෂිප් එකකුත් නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපති. යාට රිලේෂන්ෂිප් එකකුත් නැහැ. ටිල්වින් සිල්වා කියන්නේ අපි දන්නේ නැති එක්කෙනෙක්. අපි දන්නවා හැබැයි මේ ආණ්ඩුකරණයේදී අපිට අදාළ නැහැ. ඒතකොට එයා ළඟින් වැඩ කරන එක්කෙනා කොහොමද අපි ටිකක් දන්නෝ. දැන් නිලධාරීන් කොහොමද ඔක දැනගන්නේ? ඔය අර අපි කියන්නේ මේ මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක ගහන්න ඕනේ මේකේ. ඒ කියන්නේ අමාත්‍යාංශය ගැහුවා නම් මේක ගවර්න්මන්ට් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක මේක තමයි පැලවත්තේ ස්ට්‍රක්චර් එක මෙහෙම තමයි මේකේ හයිරාකි එක හැදෙන්නේ කියලා කිව්වොත් නිලධාරීන් අර ස්ට්‍රක්චර් එකට වැඩ කරන්න දන්නවනේ. දැන් නිලධාරීන්ට මේක තේරෙන්නේ නැහැ. තේරුම් කරන්න ඕනේ කවුරු හරි. ඉතින් අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කලබල වෙලා ඉන්නවා නම් පරිපාලන සේවයේ වෘත්තීය සමිතිත් නිහඬව ඉන්නවා නම් මම කියන්නේ ඕගොල්ලෝ ඉල්ලීමක් කරන්න මේ ස්ට්‍රක්චර්ස් දෙකම අමාත්‍යාංශය කොහේද ප්‍රසිද්ධ කරන්න කියලා. එතකොට ප්‍රශ්න ඉවරයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රවි. දැන් ඉස්සරත් මේ වගේ ප්‍රශ්න ඇති වෙනකොට අපිට ලොකු සද්ද ඇහෙනවා. වෘත්තීය සමිතිය කතා කරනවා එළියට බහිනවා. ඇයි වෘත්තීය සමිතියත් නිහඬ මේ වගේ දෙයක් වෙද්දී ඔබ කියන තරම් ප්‍රශ්නයක් ගැටලුවක් ඔතන වෙනවනම්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වෘත්තීය සමිති කියන ඒවත් ආණ්ඩුවට අදාළ ඔය කියන යාන්ත්‍රණයට අදාළ වෘත්තීය සමිති තියෙනවානේ. ඉතින් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් 10ක් 12ක් අදාගත්ත වෘත්තීය සමිති ඉන්නවා. එතකොට මේ රටේ තියෙන අභාග්‍යයක්. ඉතින් මන් දන්නේ වෘත්තීය සමිති ඇත්ත වෘත්තීය සමිති නැගිටින්න ඕනේද නැගිටනවද නැගිට්ට ගන්නවද ඒක ඉතින් මට අසාලේක කරන්න බැරි දෙයක්. හැබැයි ඇත්තටම කිව්වහම ශේෂ්ත්‍රය ඇතුළෙත් බෙදලානේ තියෙන්නේ. දැන් උදාහරණයට මේ කාරණාවට නැගී සිටියොත් කළමනාකරණ සේවා යුනියන් එකක් ඒකේ 14 දෙනෙක්ගේ යුනියන් එකක් ඇවිල්ලා කියනවා නෑ මේක මාර ෂෝක් කියලා. හරි. දැන් හෙට අනිද්දා වෙනකොට ඔය මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්ලාත් ඔය විදිහට මාරු කරනවා CC කියලා. ඒතර මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්ලාගේ වෘත්තීය සමිති දෙකක් තියෙනවා. එක වෘත්තීය සමිතියක් කැන්සල් කරවලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ එකක් හදලා තියෙනවා. ඒතර දැන් රිප්‍රසන්ට් කරන්න අරයටත් පුළුවන්. එයා කියනවා මේක මාර ෂෝක් කියලා. අපිටත් ඒකම වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 76ක් පරිපූර්ණක වෛද්‍ය සේවාව ඇතුලේ වෙන වෘත්තීය සමිති තිබ්බේ නැහැ. EMO එකටත් තිබ්බ එකක්. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය කියලා.
හැබැයි දැන් තියෙනවා 10ක් 15ක් හදාගත්ත එකක්. එතකොට දැන් අපි මොනවා හරි කිව්වොත් 20න් එක ඕනේ කියලා අරගොල්ලෝ කියනවා 20න් එක එපා කියලා. දැන් එහෙම කියන වෘත්තීය සමිතිය ඉන්නවා. ඒක මාර ප්‍රශ්නයක් නේ ආණ්ඩුවත් එක්ක නෙවෙයිනේ අපිට හැප්පෙන්න වෙන්නේ. වෘත්තීය සමිතියක්ම කියනවා 20න් එක එපා කියලා. ඔව් ඒ දේවල් වලට ඒ බලල්ලත් නිර්මාණය කරගෙන යන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ හැම එකටම එක බලල්ලතක් තියෙනවා. ඉතින් මේක ඉතින් මිනිස්සු තේරුම් අරගෙන නැගිටින්න ඕනේ. ඉතින් අපේ වැඩක් නෙවෙයි. ඔය 68 ලක්ෂය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය නෙවෙයිනේ. ඉතින් ඔය 68 ලක්ෂයක් ඡන්ද දීපු අයට Tamanට දැනෙන දවසට හරි නැගිටින්න කියලා විතරයි මම නම් කියන්නේ. අපිට නම් ওই වගකීම් බාර ගන්න බෑ. අපි ඡන්ද දුන්නෙත් නැහැ, පත් කරෙත් නැහැ. ඒ හින්දා මේවා උස්සගෙන යන වැඩේ අපිට කරන්නත් බෑ සුනේ. අපි එහෙම කරන්න ඕනේ නැහැ. ඒක හරිය නෑ. ඇත්තටම කරුණු කාරණා පිළිබඳ කියන්නේ අපි ඉන්නේ මේ 2025 නේ. ඔව්. කරුණු කාරණා ඩිජිටල් මීඩියා හරහා අපිට දෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට පුළුවන් හිතලා මතලා තීරණයක් අරගෙන ගන්න. ගටම දැනෙනකන් නැති වෙනකන් ඉන්න. ඊට පස්සේ හරි නැගිටින්න. එහෙම නැත්තම් ඒත් ඔහොම ඉන්න. ඔව්. හරි. අපි කොහොමද දැන් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළත් බැලුවා ත්‍රිපෝෂත් මේව කරා. මම හිතන්නේ අපි එක දවසක් ගොඩක් දේවල් කතා කරන එකට ලොකු තීරුමක් නැහැ. තාම මොනවාරි පොඩි මැසේජ් එකක් දීලා අපි එහෙම ඉවර කරලා බලමු නේ. ලස්සනම මැසේජ් එකක් දුන්නා මේ ඊයේ පෙරේදා ලාල්කාන්ත සහෝදරයා. වෘත්තීය සමිතියින්ද අපිට අදාළයි මේ ඔයා මොකද හිතන්නේ මේ ලාල්කාන්ත තනියලයක රෝල් එකක් ප්ලේ කරන්න හදනවද? නෑ ලාල්කාන්තගෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය අනුර කුමාර දිසානායකට කටේ දිවේ තොලේ ගෑවෙන්නේ නැති වෙන්න එදා කියපු එකට විරුද්ධ එක අද කියන්න පුළුවන් නේ. දැන් ලාල්කාන්තට ඒක කියාගන්න බැරි වෙලා තියෙනවා. ලාල්කාන්ත හිතනවා මේ වදෙන් පොරෙන් ගැලවෙන්න නම් ඇත්තම කියලා දාන්න ඕනේ. කොච්චර ජෝක් වුණත් කමක් නැහැ කියලා. ඉතින් ඒකත් පොඩි ස්ට්‍රැටජි එකක් නේ. ඒතකොට අපිට විවේචනය කරන්න කැලලක් නැති වෙනවා. ලාල්කාන්තගේ තනියලිය සීන් එක පොඩ්ඩක් ඡන්දෙට කලිනුත් තිබුණා හැබැයි නේ. තිබුණා. ඒ කියන්නේ ඒක ස්ට්‍රැටජි එකක් නේ. ඒ කියන්නේ එක්කෙනෙක් ෆාස්ට් ෆෝවර්ඩ් කියලා ඇත්ත එක කියලා දානවා. කියලා බලනවා මුට්ටිය දාලා කොහොමද මේකට ගහන්නේ කියලා. දැන් ලාල්කාන්ත ඊපෙරේදා කියනවා මේ අපි ඉස්සර කියපුවම දැන් කියන්න ඕනේ නැහැ. දැන් බලන්නකෝ ඒක මහා කතාවක් නේ. එතකොට දැන් ප්‍රතිපත්ති පාවලා දෙනේවා ඊට පස්සේ ඒකම කියනවා IMF එක අපි ඉස්සර විවේචනය කරා. දැන් අපි IMF එක ඔළුවේ තියාගෙන යන්නේ වගේ එකක් කියනවා. දැන් මේක ලාල්කාන්තම කිව්වහම තුනේ අපි මොනවද කියන්නේ? අපිට මොකුත් කියන්න බැරි කරගන්නවා. හරි. හැබැයි අපිට එහෙම අපේ කටවල් වහන්න බෑ. ලාල්කාන්ත එහෙම කිව්වට ඊටාම වැදගත් කෑල්ල තමයි ලාල්කාන්ත කියපුවා ලාල්කාන්ත අද කියන්නේ නැහැ. අනුර කුමාර දිසානායක එදා කියපුවාද කියන්නේ නැහැ. ඔය මොන ඇමති කෙනෙක්වත් එදා කියපුවා අද කියන්නේ නැහැ. ඒක ඇත්ත ලාල්කාන්ත කියන එක. හැබැයි එදා කියපුවා අද කියනවා. එදා රනිල් කියපුවා තමයි අද කියන්නේ. එදා මහින්ද කියපුවා තමයි අද කියන්නේ. එදා නාමල් කියපුවා සජිත් කියපුවා තමයි අද කියන්නේ. වෙනස එච්චරයි. වෙනසකට තියෙන්නේ එදා ඒගොල්ලෝ කියපුවා ඒගොල්ලෝ අද කියන්නේ නැහැ. එදා අරගොල්ලෝ කියපුවා අද කියනවා. ඒ ටික ඒ විදිහටම ඒ ක්‍රමයටම කියනවා. ඉතින් උදාහරණ ගොඩාක් තියෙනවා. ඒ විදිහට ළඟදී මේකත් රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන මේකෙදී අනුර කුමාර දිසානායක කෙලින්ම කියනවානේ. අපි ඔය බිස්නස් කරන්න යන්න ඕනේ නැහැ කියලා. බිස්නස් නම් බිස්නස්. ඒක රනිල් ඒ වචනේම කියලා තියෙනවා. පෝට් සිටි එක ගැන. ඒක ඒ විදිහටම කියලා තියෙනවා. හරි මේ බොහෝ කාරණා රනිල් හරි මොනවාද ඔය හයිවේ එක ගැන. හරි කවුරු හරි කියපු එකක් තමයි මේගොල්ලෝ දැන් කියන්නේ. හැබැයි ඒගොල්ලෝ කියපුවා නෙවෙයි. ඉතින් ඕක තමයි දේශපාලන පණිවිඩය. ඉතින් එදා කියපු එක ඒගොල්ලෝ කියපු එක අද නොකියා වෙන අය කියපු එක අද කියනවා නම් මේ පාලනය කරගෙන යන්න ඕනේ ඒගොල්ලෝද එදා ඒක කියපු අයද කියන එකේ ප්‍රශ්නය මම හිතන්නේ 68 ලක්ෂයකට තමයි බාර අපිට නෙවෙයි. ඔව් 68 ලක්ෂද 52 ලක්ෂ නැත්නම් 42 ලක්ෂ දේ සම්බන්ධ තීරණ ගන්න ඕන කියන එක වෙනම දෙයක්. හැබැයි ඉතින් ඔන්න ඔය වගේ තමයි අද හීතල දවසේ අපි පොඩ්ඩක් කෝපි එකක් බොන ගමන් චුට්ටක් කතා කරේ. එහෙමනම් ඉතින් අපි ටික දවසක විරාමයක් අරගෙන ආපහු මොනවා හරි දේවල් ටිකක් ගැන කතා කරන්න ඔයගොල්ලන්ව හමු වෙන්න. ස්තුතියි අපිත් එක්ක පොඩි වෙලාවක් රැඳලා හිටියට. රවි වාටත් බොහොම ස්තුතියි වගේ වෙලාවක්. ගින් එන්න.